අද 1988 ඔය ඉන්න පේලියම ඉස්සරහා ඔය JVP සෙට් එකම ඉන්න කාලේ අපිත් ඔය ටයර් වලට බලාගෙන හිටපු කට්ටිය තමයි අපිවත් හොයාගෙන එනවා ඒ දවස්වල ටයර් වලට ඉන්දියන් ව්‍යාප්තවාදය පන්ති පහේ එකක් තමයි ඉන්දියන් ව්‍යාප්තවාදය අද පන්ති පහේ ඉන්දියන් ව්‍යාප්තවාදයේ තිල්ලින් සිල්ලා ඇතුළු කණ්ඩායම අද ඉන්දියාවේ ගිහිල්ලා ජොලි කරනවා අද ඉන්දියාව නැතුව බෑ අර වලවල් වල මේ තෙල්ලැමතුමා අර 60000ක් මැරුණා 88 89 අපේ පන්ති වල ඉන්න අපිත් එකට හිටපු 60000ක් නැති වුණා මේ පොළවේ හැබැයි ඒ මැරිච්ච මිනිස්සු බලාගෙන ඉන්නවා වලවල් වල ඉඳන් ඒ මිනිස්සුන්ට උගන්වන්නේ ඉන්දියන් ව්‍යාප්තවාදය ඉන්දියන් ව්‍යාප්තවාදය අද කරන්නේ වැඩියෙන්ම ඉන්දියාවත් එක්ක මේ ලව් කරන එකම ආණ්ඩුව මේ ආණ්ඩුව නිදහසෙන් පස්සේ කිසිම JR ගේ ආණ්ඩුවක්වත් ප්‍රේමදාසගේ ආණ්ඩුවක්වත් චන්ඩිකාගේ ආණ්ඩුවක්වත් මහින්දගේ ආණ්ඩුවක්වත් කරපු නැති විදියට රෙද්දා සෙරිංගගෙන නැත්තම් රෙද්ද පල්ලේ වැටිලා වැඩ කරන්නේ මේ ආණ්ඩුව කියන එක මේ වෙලාවේදී කියන ලැජ්ජයි මේ ආණ්ඩුව ලැජ්ජයි ඉන්දියන් ව්‍යාප්තවාදයේ හින්දා කොල්ලෝ 60000ක් මැරුණා මේ රටේ කොල්ලෝ 60000ක් මැරුණා ටයර් උඩ ගියා එදත් හදිස්සි නීතිය මේ විදියට තමයි දික් කරගෙන රංජන් විජේරත්නලා ඒ කාලෙත් මේ විදියට තමයි හදිස්සි නීතිය දික් කරගත්තේ හරිනම් මේ ආණ්ඩුව එක දවසක් හදිස්සි නීතිය දික් කරගන්න හොඳ නැහැ හදිස්සි නීතිය දික් කරගලා තමයි ඒ දවස්වලත් උනේ